තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ ලලලා ට්‍රැක් එක බලලා කියලා නේද හිතුවේ නෑ බලන්න මේ යාළුවව අඳුරනවද කියලා සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මට ආදරය කරන මගේ සින්දු අහන උතුම් හැමෝටම ඉතින් විශේෂ දෙයක් කියන්න ඕනේ මේ තමයි මගේ අලුත්ම වාහනේ පොඩි ගැටලු පොඩි නෙමෙයි ලොකු ගැටලු වගේ තිබ්බා ඉතින් මම නිතරම ෂෝ වලට දුවන හින්දා වාහනේ හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ නැත්නම් මට ඕගොල්ලෝ මාව බලන්න ෂෝ වලට ආවට පස්සේ මට මගට නතර වෙලා ඉන්නේ වොත් ඕගොල්ලොත් එක්ක මගේ ආදරය ඕගොල්ලොත් එක්ක බෙදාගන්න බැරි වෙනවා ඉතින් මම හොයාගත්ත තැන TikTok එකෙන් mechanic soisa ඉතින් කොල්ලා වැඩකාරයා මම TikTok එකේ සෑහෙන්න ෆලෝ කරලා සෑහෙන්න බලලා ඉතින් අද ආවා විල්ලෝර වත්තට මොකද මම පොඩ්ඩක් විපරම් කරලා බැලුවම අපේ සොයිසා කොල්ලා හොඳ වැඩකාරයෙක් ඉතින් ඒකින්ද බය නැතුව මගේ කාර්යයත් අරගෙන මම ආවා අපේ සොයිසා කොල්ලව හම්බෙන්න ඉතින් හම්බෙලා තිබ්බ අඩුපාඩු 100ක් තියෙනවා 175ක් විතර මාව ගොඩ දාලා දුන්නා අතරම ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ ඇත්තම කතාව. එයා කොහොම හරි මට ලොකු ගාණක් වියදම් වෙන්න තිබ්බේවා. එයා කොහොම හරි බැලන්ස් කරලා සකසලා දීලා ආය සුපිරිම තත්ත්වයට දැන් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් කියන්නේ ආදරෙන් මම සැටිස් 100%ක්. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ එන්න ඔයගොල්ලෝගේ වාහනේ හදාගන්න අඩුපාඩු තියෙනවා සුපිරියටම ආය ඉතින් අර පිටටම හදලා දෙනවා. අද තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ එන්ජින් එකේ ටියුන් අප් එකක් කරා මගේ කියන්නේ වාහනේ ටියුන් අප් කරා මොනවාද සයිලන්ස් එකෙන් වතුර විසික් වෙන්න. ඒකේ වීඩියෝ එකත් අපිට සමහරවිට දෙන්න පුළුවන් ඒ අපි බලමු අනිවාර්යෙන් ඒ කියන්නේ එච්චරට වැඩක් ඒකින්ද අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ වාහනේ හදාගන්න එන්න විල්ලෝර වත්තට අපේ සොයිසාගේ ගෑරේජ් එකට මෙකැනික් සොයිසා ජය ආදරේ වැඩි කතාවක් නැතුව පට් ගාලා බලමු මොකද්ද මේ කිව්නේ මොකද්ද කරපු රිපෙයාර් කියලා ඉතින් මේ කස්ටමර්ට ඕන වුණා එන්ජින් ටියුන් අප් එකයි CV ජොයින්ට් රිප්ලේස්මන්ට් එකයි මාස්ටර් බ්‍රේක් සර්විස් එකයි කරගන්න. ඊට අමතරව මේකේ ඔක්සිජන් සෙන්සර් දෙකේම පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒකත් අල්ට්‍රාසොනික් මැෂින් එකේ දාලා ක්ලීන් කරලා පොඩ්ඩක් ශිල්පයක් දාලා ගත්තා වැඩේ ගොඩ. ඔක්සිජන් සෙන්සර් ගොඩක් අවුල් වෙලා තිබ්බේ EGR ලයින් එක සම්පූර්ණයෙන්ම කාබන් වලින් බ්ලොක් වෙලා තිබ්බ නිසා ඉතින් ක්ලීන් කරලා ගත්ත නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. ටියුන් අප් එකේදී නම් මේකේ ඉන්ජෙක්ටෝරින් සෙට් එක මාරු කරන්න ඕන මොකද ඒව ගොඩක් කර වෙලා ක්‍රැක් වෙලා තිබ්බේ. මොකද ඒ වගේව දැම්මම එතනින් හුලං වදිනවා. ඉතින් වගකීමක් සහිතව ඌලංගේ වාහනේත් රිපෙයාර් එකක් කරගන්න ඕන නම් කතා කරන්න සොයිසට. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් බයි බයි.